ආයිබෝවන් කියලා පිළිගන්න කුමාරසිංහ YouTube channel එකට. එහෙනම් සියලු දෙනාටම සුබ නව වසරක් වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂම දෙයක් කියන්න ඕන ඔයගොල්ලන්ට මට ගොඩක් කාලෙකින් වීඩියෝවක් දෙන්නත් බැරි වුණා. හේතුව ප්‍රශ්න කීපයක හිටපු නිසා. මගේ ප්‍රශ්න නිසා මේ අද හිතුව ඔයගොල්ලන්ට වීඩියෝවක් දෙන්න හේතුව දැන් හුඟක් අයගෙන කුරුළු කපන්න නැතුව අවුරුද්ද එකමාර තිනවා. එහෙම තිබුණාම වෙන්නේ අපේ ඉඩම් වලට අපේ කලින් පාර කපාගත්ත කුරුඳු පැල මේ සාතුක හැදීමක් ඇති වෙන්නේ නැහැ. හේතුව ඇයි? හෙවණ වැඩි නිසා. ඒක වෙන්නේ අපි අනිවාර්යෙන් කුරුළු කපන්න නැති ඉඩම් වල නුහුරු පැහැ ගැනීමක් කරන්න ඕනේ. හේතුව ඇයි? මාස 6කින් විතර නුහුරු පැහැමක් ඇති කරාම අර පඳුරු හොඳට හැදිලා මේකට මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් ඒක හැදෙන්නේ නැති විදිය හේතුව මොකද කියලා. එහෙනම් මේ වීඩියෝ එක අනිත් අයට බලන්න ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මම ස්ටෙප් කරලා ස්ටෙප් එක දාන්න යන්න. එහෙනම් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් හේතුව ඇයි කියලා. පඳුරක් සුද්ධ කළාම පොඩ්ඩක් මෙහෙ ලං කරා. ඔයගොල්ලෝ පේනවාද දැන් මේ පඳුරු හේතුව විශේෂම හේතුව තමයි මේ කුරුළු කපන්න නැතුව තිබුණාම වෙන්නේ වෙලාවට පැල අපි කලින් කපලා ආපු පැල හැදෙන්නේ නැහැ. මේ ඒකයි වෙන්නේ. මේ අපි දැන් ඉහකට බැලුවා තියෙනවා මේක විශේෂයෙන්ම මට කරගන්න බැරුනේ මේ වැඩ ටික අනිත් අයගේ වැඩ වලට යෙදුනහම මගේ කුරුළු වගාවේ කුරුළු ටික මට හරියට වෙලාවට තලා ගන්න බැරුණා. මෙන්න මේ වගේ නුහුරු පැහැීමක් කරන්න කුරුළු වල අනිවාර්යෙන් ඕගොල්ලෝ මේක හේතුව මෙන්න මේ අතු වලින් තමයි මේ පැල හැදීම ඇති වෙන්නේ නැත්තේ. හේතුවයි දැන් මේ පැලයකට උඩ ඒමක් නැහැනේ. දැන් මේ පැල ඔක්කොම සවුත් වෙන එකයි. ඕගොල්ලෝ කට්ට ගහ වුණත් අර නිතර කපලා සුද්ධ කරලා අයින් කරනකොට ඒ ගස් වලින් පැල ඇවිල්ලා අපිට ඉක්මනට සාර්ථක කුරුළු පඳුරක් බවට හදා ගන්න පුළුවන්. මොකද හේතුව කට්ට ගහ ගැපුවා නිතරම පඳුරට පැලෙනවනේ. මේ වගේ පැහැීමක් ඇති කරලා මේ බලන්න දැන් මේ පැල හැදෙන්නේ නැති මේ උඩ ගස් වල අතු වල හෙවණට. දැන් මේ හෙවණ වැඩි නිසා මේ බලන්න මේ පැල හැදෙන්නේ නැහැ. මේ පැල කපලා අයින් කරාම කලින් නිතරම කුරුළු පඳුරේ පැල ඒමක් ඇති වෙනවා. එතකොට දැන් මේ ගහ අපි මේ සැරේ කැපුවාම මේ දැන් අපි කලින් සුද්ධ කරගත්තාම මාස 6කට 7කට කලින් මේකෙන් පැල ටිකක් ඇවිල්ලා ඉක්මනට හැදෙනවා. එතකොට අපි පොර දානවත් එක්ක මේ පැල හොඳට හැදෙනවා. අපි මේ ගහ විතරක් අයින් කරාම මේකිනුත් පැල එනවා. එතකොට තමයි ටක් ගාලා විශාල කුරුළු පඳුරක් බවට පත් වෙන්නේ. ඒකයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ හැදිස්සෙම මේ වගේ නුහුරු පැහැීමක් කරන්න ඕනේ අපි. අනිත් එක නුහුරු පැහැස්සා වගේම මේ කුරුළු පඳුරු බැඳ ගැනීමක් ඇති කරන්න ඕන පඳුරු. මෙහෙම මේ පැල කෙලින් කරලා ගැට ගහලා එහෙම කරගත්තාම තමයි කුරුළු පඳුර සාර්ථකව හදා ගන්න පුළුවන්. අපි මේ පඳුරත් පැහැලා මම පෙන්නන්න ඕගොල්ලන්ට. තාම තියෙන මේ පඳුරු ගැට ගහපු ගමන් දැන් මේ පැල ටිකේ වුණා මේ හෙවණ වැඩි දැන් මේ ඔය අතු මේ කරටි ඔක්කොම මේ වෙනවා පිච්චිලා වගේ යනවා. ඒක නිසා විතරම නුහුරු පැහැීමක් කරන්න. ඒතුවයි එතකොට තමයි ඔයගොල්ලෝ ඉඩ කඩන් ඒක හරියට සාර්ථකව කරගන්න පුළුවන්. පැල අයින් කරනකොට තමන්ගේ ඉඩම නිතරම කුරුළු පැල එනවා. පැලීමක් ඇති වෙනවා. ඒ නිතර කුරුළු පඳුරේ මාස 6කට සැරයක් සුද්ධ වෙනකොට කුරුළු කපන්න නැති අයට මම මේ කියන්නේ කපා ගන්න බැරුව කාලේ යනකොට ඒක හදා ගන්න. දැන් මේ පල්වල මේ තීන පට්ටක හයි වුණාම සාර්ථකව ලොක් කරගන්න ඕනේ.
මේ වගේ උඩට ඔන්න ඔය ගාට නුසුරු ගැනීමක් කරලා විතරම කුඩු පඳුරකට මේ අවශ්‍ය කරන්නේ විතරම කුලං නැදීමක් ඇති වෙනවා කුඩු වගාවේ. ඒක එතකොට තමයි කුඩු පඳුර සාර්ථක හැදෙන්නේ. අර අති වැඩි වුණාම මේකේ විතරම සුද්ධ වෙන්නේ නැතුව මේ වගේ තියනහම වෙන්නේ කුඩු පඳුර සාර්ථක හැදීමක් වෙන්නේ නැහැ. කුලං වැඩිවීමක් ඇති වෙන්නේ නැහැ නේ පඳුරකට. මේ වගේ අනිත් දේ තමයි ඔයගොල්ලන්ට කියනවා මේ හැම පඳුරකම මේ බලන්න ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ අනිවාර්යෙන් කුරුළු ඉඩම් වල නුහුරු පැහැීමක් කරගන්න. මොකද හේතුව ඔයගොල්ලන්ට මේ පැල සේරම කපලා විසි කරන්න වෙනවා කුරුළු කපද්දි. මේවා හැදෙන්නේ නැහැ. එතකොට වෙන්නේ නිතරම කුරුළු පඳුරේ ගස් අඩු වීමක් ඇති වෙනවා. අර කට්ට ගහ නිතරම අයින් කරලා අපි ඒක කපා ගත්තාම වෙන්නේ කුරුළු පඳුරේ අනවශ්‍ය පැලේ අයින් වෙලා හොඳ පැලේ ඉතුරු වෙලා එතකොට ඒ කපන කිරු පැලයක් ගහලා රිකිල්ලක් ගහලා උඩට එනවා. එතකොට ඉක්මනට කුරුළු පඳුරක් වර්ධනය වීම වැඩි. ඒකයි හේතුව. මම ඒකයි ඔයගොල්ලන්ට මුලින්ම හැමතිස්සෙම කියලා දෙන්නේ තමයි ඔය දේ හරියට කරගන්නේ කියලා. මම බලන්න මේ පඳුරේ මේ පැල ටික හැදෙන්නේ නැත්නම් මෙතන ඉඳලාම හේවණනේ. හේවණ වැටුනහම මේ පැල ටික හැදෙන්නේ නැහැ. විතරම හුලං වදින්න පඳුර සුද්ධ කරලා තිබ්බහම නුහුරු පැහැලා මේ දේ අපිට කරගන්නවා. මම මේකේ ගොඩක් දුරට පැල අයින් කරන්නේ නැහැ. හේතුවයි අපිට පඳුර වලට පැල අවස්ථාවක් තියෙන නිසා. ඔයගොල්ලෝ තේරෙන්නේ මේ පැල ටික හැදෙන්නේ නැහැ වගේ තියෙන්නේ. ඔන්න වගේ නිතරම පඳුර සුද්ධ කරලා තියාගත්තාම මේ කුරුළු පඳුර සාර්ථකව හදාගන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි කුරුළු නුහුරු පෑස්ස ගම පඳුරු ගැට ගැහිමක් ඇති කරන්න ඕන. මම ඔයගොල්ලන්ට පඳුරු දෙක තුනක් ගැට ගහලා පෙන්නන්නම්. මේ වගේ පොඩි පැල මෙන්න මේ හරියකින් වගේ මේ පැල වැටෙනවට ඔන්නෝම බැඳීමක් කරන්න පැල ටික. පටිය මදි දිග සම්පූර්ණයෙන්ම පඳුරාලකට ගහන්නේ පැල ටිකේ. නිතරම පඳුරේ පැල ටික මෙහෙම දිග පැල කෙලින් කරලා අනිවාර්යෙන් බැඳීමක් ඇති කරන්න. මේ හරියකින් විතර ඔන්න වගේ වැඩි තද කරන්න එපා පඳුර. නිදහසේ හැදෙන්න යටියක් දාන්න හේතුවයි පඳුර ගැට ගන්න කියන්නේ හරිසි වරුසාවක් වැස්සහම් වෙන්නේ සේරම බිමට වැටෙනවා අතු පහත් වෙලා වතුරේ බරට. මම ඔයගොල්ලෝ මේ පඳුරත් දෙක කලකට ගැට ගහලා පෙන්නන්න මේ පඳුරේ. ඒවා මෙහෙන් අල්ලලා මේ පඳුර කවලක ඔන්නෝම කරලා එකතු කරලා කූඩුව වගේ ගැට ගහන්න එපා. ඒතර හැදීමක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ හරියකින් සාමාන්‍යයෙන් ඔන්නෝම දාන්නට කැම්මක් දානවා. ආයේ පැල ටික වැටෙන්නේ මේ පඳුරේ මේ හරියෙන් විතර අපෝ මේ ලොකු ගස් ටිකට ඔන්නෝම ඇදී යන පැල ටිකට හදලා මේකක් දාන්න බැලීමක් ඇති කරන්න. එහෙනම් මේ වීඩියෝ එක අනිත් අයට බලන්න ෂෙයා කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.